අයිබෝන් කියලා පිළිගන්නවා Redline Industries පුද්ගලික සමාගමේ YouTube නාලිකාවට හැමදාමත් වගේ අද අපි කතා කරන්න යන්නේ අපේ ආයතනය තුල නිෂ්පාදනය කරන පොල්තෙල් පිරිපහදු යන්ත්‍රයක් සම්බන්ධව අද අපි කතා කරන්න යන්නේ. ඒතර පොල්තෙල් පිරිපහදු යන්ත්‍ර ගැන කතා කරද්දී සාමාන්‍යයෙන් මේ වෙද්දී ශ්‍රී ලංකාව තුල භාවිතා කරන පොල්තෙල් පිරිපහදු යන්ත්‍ර වලින් හොඳම පොල්තෙල් පිරිපහදු යන්ත්‍ර නිෂ්පාදනය කරපු එක ආයතනය තමයි Marvel Redline Industries පුද්ගලික සමාගම කියන්නේ. ඒක ගොඩක් දෙනා දන්නවා. එතකොට මේ වෙද්දී අපේ ආයතනය තුල Tamanට අවශ්‍ය කරන පොල්තෙල් කර්මාන්ත කරුවන්ට අවශ්‍ය කරන ඕනම ධාරිතාවකින් යුත් ඕනම මැෂින් එකක් අපේ ආයතනය තුල නිෂ්පාදනය කරනවා. ඒතර පොල්තෙල් පිරිපහදු යන්ත්‍ර තෝරා ගැනීමේදී ගොඩාක් දෙනා සැලකිලිමත් විය යුතු කාරණා කිහිපයක් තියෙනවා. දන්න කට්ටිය ඉන්නවා, නොදන්න කට්ටිය ඉන්නවා. එතකොට සාමාන්‍ය පොල්තෙල් පිරිපහදු වගේ යන්ත්‍රයක් අපි නිෂ්පාදනය කරගන්නවා නැත්නම් මිලදී ගන්නවා නම් මුලින්ම බලන්න ඕන පොල්තෙල් පිරිපහදු යන්ත්‍රය සඳහා පාවිච්චි කරන ෆිල්ටර් ප්ලේට් මැටීරියල් එක. ඒ කියන්නේ ෆිල්ටර් ප්ලේට් නිෂ්පාදනය කරන මැටීරියල් බලන්න ඕන. ඒක අනිවාර්යෙන් චීන චට්ටි කියන ලෝහයෙන් නිෂ්පාදනය කරලා තියෙන්න ඕන. ඒකට හේතුව තමයි සාමාන්‍යයෙන් අපි ඔය ෆිල්ටර් ප්ලේට් එකකට ෂීට් වෙන විදිහට ලේත් මැෂින් පාවිච්චි කරලා ඉවරලා ඒක අපි පේස්ට් කරනවා. පේස්ට් කරපුවම පස්සේ ප්ලේට් එකිනෙක හේතු වෙන්න ඕන. එහෙම නැත්නම් වෙන්නේ ප්ලේට් මැද්දෙන් ඔයිල් ලීකේජ් වෙන්න පුළුවන්. එතකොට මේ ඇයි මේ අපි චීන චට්ටි පාවිච්චි කරන්නේ? යකඩ පාවිච්චි කරන්න පුළුවන් නේ. නැත්නම් ඇලුමිනියම් පාවිච්චි කරන්න පුළුවන් නේ. සාමාන්‍යයෙන් අපි චීන චට්ටි භාවිතා කරන්න හේතුව තමයි ප්ලේට් එකිනෙක සම්බන්ධ කරලා එකිනෙකට හේතු කරලා පිටිපස්ස අපි ට්‍රෙඩ් බාර් එකක් දාලා හිර කරනවා. හිර කරද්දී මේ මැටීරියල් එකේ තියෙන එක ගුණාංගයක් තමයි සාමාන්‍ය චීන චට්ටි ලෝහය අනපේක්ෂිත භාරයක් දුන්නාන් පස්සේ යාගේ හැඩය වෙනස් කරගන්නේ නැහැ. ඇදයක් තියෙනවා නම් එයා පුපුරනවා. ඒක නිසා සාමාන්‍ය ෆිල්ටර් ප්ලේට් එකක් ඇදයක් තිබිලා ලීකේජ් වෙන්න කලින් ප්ලේට් එක පුපුරලා යනවා. එතකොට යකඩ සහ ඇලුමිනියම් වගේ දේවල් පාවිච්චි කරොත් වෙන්නේ අර අපි ට්‍රෙඩ් බාර් එක තද කරද්දී ෆිල්ටර් ප්ලේට් එකේ කියන්නේ මැටීරියල් එක යකඩ හෝ ඇලුමිනියම් නිසා එයාට පුළුවන් ප්ලේට් එකේ හැඩය වෙනස් කරගන්න. එහෙම වුණාම ප්ලේට් මැද්දෙන් ප්ලේට් ඇද වෙලා පොල්තෙල් ලීක් වෙන්න පුළුවන්. ඒක නිසා තමයි චීන චට්ටි ලෝහය පාවිච්චි කරන්නේ පොල්තෙල් පිරිපහදු යන්ත්‍ර නිෂ්පාදනය සඳහා. ඊට අමතරව ප්ලේට් එකක් තෝරා ගැනීමේදී ෆිල්ටර් එකක් තෝරා ගැනීමේදී අනිවාර්යෙන් තමන් දැනගන්න ඕන ප්ලේට් සයිස් එකක් සම්බන්ධව. ඒ කියන්නේ ප්ලේට් එකේ වර්ග හරස්කඩ දිගපළ දැනගන්න ඕන. සාමාන්‍ය ෆිල්ටර් එකක් ගන්න ඕන නම් අපි අඟල් 13 හෝ ඊට පස්සේ එතනින් උඩ අඟල් 14න් උඩ ෆිල්ටර්ස් වලට යන්න පුළුවන් නම් ඇත්තටම ගොඩාක් හොඳයි. මොකද හේතුව තමයි දැන් අපි එක්සැම්පල් එකක් විදිහට ගමුකෝ අඟල් 9.9 ටැප් පහ ෆිල්ටර් එකක් කියලා. දැන් අඟල් 9.9 ටැප් පහ ෆිල්ටර් එකකින් ලීටර 20ක වගේ කැපැසිටියක් ෆිල්ටර් ගන්න පුළුවන්. ඒතර අඟල් 12 ටැප් පහක වගේ ෆිල්ටර් එකකින් දවසට ලීටර් 100ක වගේ ප්‍රමාණයක් ෆිල්ටර් කරන්න පුළුවන්. ඒතර බලන්න අඟල් 9 ෆිල්ටර් එකේ පෙරන්න පුළුවන් ලීටර් 20යි ටැප් පහක් වෙලා. හැබැයි අඟල් 12 ෆිල්ටරෙන් ලීටර් 100ක් ෆිල්ටර් කරන්න පුළුවන්. ඒතර අපි සාමාන්‍යයෙන් බලන්න ඕන ටැප් ප්‍රමාණය නෙමෙයි අඩු ටැප් ප්‍රමාණයක් දාලා හරි ෆිල්ටර් ප්ලේට් එකේ සයිස් එක දිහා බලන්න ඕන. සාමාන්‍යයෙන් අපේ ආයතනය තුල අඟල් 12න් උඩ ෆිල්ටර්ස් නිෂ්පාදනය කරනවා. ඊට අමතරව කුඩා ෆිල්ටර්ස් උත් අපේ ආයතනය තුල නිෂ්පාදනය කරනවා. ඊට අමතරව කතා කරද්දී මේ ෆිල්ටර්ස් වලට සාමාන්‍යයෙන් හයිඩ්‍රොලික් ටයිප් එකේ හයිඩ්‍රොලික් පම්ප්ස් ඒ කියන්නේ ලොකු ෆිල්ටර්ස් වලට නම් අපි ස්ක්‍රූ ටයිප් එකේ හයිඩ්‍රොලික් පම්ප් පාවිච්චි කරනවා. ඊට අමතරව පොඩි ෆිල්ටර්ස් වලට නම් ගියර් වීල් ටයිප් එකේ හයිඩ්‍රොලික් පම්ප් පාවිච්චි කරනවා. එහෙම කරන්න හේතුව තමයි සාමාන්‍ය ෆිල්ටර් එකට ලොකු ප්‍රෙෂර් එකක් දෙන්න ඕන නිසා. ඒතර අපේ ආයතනය තුල අඟල් 9 අඟල් 12 අඟල් 13 අඟල් 14 අඟල් 16 අඟල් 18 අඟල් 20 24 වගේ ප්ලේට් ප්‍රමාණ වලින් ඕනම ප්‍රමාණයක ෆිල්ටර්ස් අපේ ආයතනය තුළ නිෂ්පාදනය කරන ඕන කෙනෙක්ට මිලදී ගැනීමේ හැකියාවක් තියෙනවා. එතකොට සාමාන්‍යයෙන් ගොඩක් දෙනාට ප්‍රශ්නය තමයි හරියට ෆිල්ටර් වෙනවද නැද්ද කියලා බලා ගන්න විදියක් නැහැ. අපේ ආයතනය තුළ නිෂ්පාදනය කරන මැෂින් මිලදී ගන්න එනවා නම් එදාට ඔයාලට පොල්තෙල් ගෙනල්ලා ඉවරලා ෆිල්ටර් කරලා බලලා ඉවරලා මැෂින් එක මිලදී ගැනීමේ හැකියාවක් තියෙනවා කිසිම ගැටලුවක් නැතුව. ඊට අමතරව අපේ මේ ආයතනය තුළ නිෂ්පාදනය කරන මැෂින් මිලදී ගන්න ඕන නම් අපේ contact numbers අපේ hotline number එකක් අපිට පල්ලෙහා description එකේ දාලා තියෙනවා. එහෙම නැත්නම් අපේ 076යි 07යි 422යි කියන WhatsApp number එකට WhatsApp message එකක් දාන්න අවශ්‍ය details ඔක්කොම ඕනම කෙනෙක්ට ලබා ගන්න පුළුවන්. ඊට අමතරව අපේ Facebook page එකක් තියෙනවා Redline Industry Private Limited කියලා. ඒක Facebook page එක අපි සම්පූර්ණ machinery සම්බන්ධ videos දාලා තියෙනවා. ඊට අමතරව YouTube එකෙත් YouTube channel එකක් අපේ තියෙනවා Redline Industry Private Limited කියලා. ඒකත් බලා ගන්න පුළුවන්. ඒකෙත් videos අපි upload කරලා තියෙනවා. ඊට අමතරව සාමාන්‍ය මොකක් හරි පොලිත කර්මාන්ත සම්බන්ධ මොකක් හරි දැනුමක් ගන්න හරි ඊට පස්සේ machine සම්බන්ධ advice එකක් ගන්න හරි අවශ්‍ය නම් අපේ contact numbers වලට call එකක් දෙන්න සම්පූර්ණම විස්තරේ දැනගැනීමේ හැකියාව තියෙනවා. එහෙනම් සියලු දෙනාටම සුබ දවසක්.